Hello guys, welcome to my YouTube channel. ඔන්න අද ගෙනාවේ ඕගොල්ලෝ හැමෝම බලාපොරොත්තු වුණ වීඩියෝ එකක්. ඒ තමයි මගේ Q&A එක. ඉතින් මගේ ප්‍රොෆයිල් එකට අලුතෙන් එන කෙනෙක් නම් ඕනි කෙනෙක් අහන්නේ මගේ ප්‍රොෆයිල් එක මුලින්ම බලන ඕන කෙනෙක් අහන්නේ අක්කි කොහොමද ඔයා කෙට්ටු උනේ කියලා. ඉතින් මං කිලෝ 86ක ඉඳන් දැන් 58යි මගේ බර. මං කොහොමද කෙට්ටුනේ කියලා ගොඩක් අය අහනවා. ඒකට උත්තරේ මගේ මේ YouTube channel එකේම දෙවනියට අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එකේ තියෙන ෆුල් විස්තරේ මම කොහොමද කෙට්ටුනේ කියලා. ඊට අමතරව මේකෙන් මම කියනවා මම තාමත් මගේ ඇඟ මේන්ටේන් කරනවා. මම කෙට්ටු වෙලා තියෙද්දි මම තාමත් එකම එක වේලයි කන්නේ බත් දවසට එක වේලයි කන්නේ. තාමත් මගේ ඇඟ මම මේන්ටේන් කරනවා. නැත්තම් ඉතින් මං හිටපු ගානටම පත් වෙනවා. ඒකත් කියන්න ඕනේ. එක දවසකට එක බත් වේලයි මං කන්නේ. ඒක කියන්නේ Tamanට ඇති ප්‍රමාණය විතරයි කන්නේ. තාමත් මං ඇඟ මේන්ටේන් කරනවා. ඒ වගේම මං කොෆි බොන්නේ සීනි නැතුව, ප්ලේන් ටී බොන්නේ සීනි නැතුව, මං කිරි කොහොමත් බොන්නේ නැහැ. ওই දෙකම බොන්නේ සීනි නැතුව. මං ඇත්තටම මගේ ඇඟට මං සීනි ගන්නවා අඩුයි. මොකද ඒක මම පොඩි කාලේ ඉඳන් අර තේ බොද්දි අපිරියාවක් ආවා. ඒක හින්දා තමයි මං කොහොමත් සීනි බොන්නේ නැතර මහත් වෙනවා. ඒ බල නෙවෙයි ඇත්තටම. කොහොම හරි ඒකටත් කෙට්ටු වෙන්නේ නැති කියලා මං හිතනවා සීනි ගන්න එක අඩු වුණාම. තව ඊළඟට අහන දෙවනි ප්‍රශ්නේ ගොඩක් අය මගේ කොණ්ඩේ කොණ්ඩේට මම මොනවද යූස් කරන්නේ, කොණ්ඩේ කොහොමද වවාගත්තේ කියලා. මං කොණ්ඩේට එහෙම විශේෂ දෙයක් යූස් කරන්නේ නැහැ. කොණ්ඩේට යූස් කරන දේත් ඇති YouTube එකේම පෝස්ට් එකක් විදිහට දාලා ඒ ක්‍රීම් එක වටිකා එකේ හෙයා ක්‍රීම් එක මං නාන්න කලින් විනාඩි 20කට කලින් විතර හොඳට මෙහෙම හිස් කබලේ ගාලා විනාඩි 20ක් ඉඳලා නානවා. හැබැයි දැන් ඒක යූස් කරන්නේ නැහැ. දැන් මේ ඇත්තට මේක යූස් කරන්නේ ඉස්සර තමයි ඒක යූස් කරේ. මං එතකොට ගාන ෂැම්පූ එක කන්ඩිෂනර් එක මං ට්‍රෙෂමි ෂැම්පූ එකයි ට්‍රෙෂමි කන්ඩිෂනර් එකයි තමයි කොණ්ඩේට යූස් කරන්නේ. කියන්න ඕනේ මගේ කොණ්ඩේට මම මුකුත් කරලා නැහැ. ස්ට්‍රේට් කරලාවත් කර්ල් කරලාවත් කිසිම දෙයක් කරලා නැහැ. රීබෝන් එකක්වත් කරලා නැහැ. රීබොන්ඩින් එකක්වත් කරලා නැහැ. මගේ මේ නැචරල් හෙයා එක මගේ වැවෙන්නේ ඉතින්. අර කොණ්ඩේ කාගෙන එහෙම මන් දන්නේ ඇතරම මොකද්ද ඒගොල්ලන්ට යූස් කරන්න ඕනේ කියලා. ඉතින් මං යූස් කරන දේවල් මං කිව්වේ. ඕගොල්ලන්ට කොණ්ඩේ වැවෙන්න මම තව ටිප් එකක් කියන්නම්. හැමදාම පුළුවන් නම් නාන්න. හැමදාම නානකොටත් කොණ්ඩේ වැවෙනවා. ඔව්. හැමදාම නාන්න බලන්න දිගටම කරලා අනිත් එක මං මගේ කොණ්ඩේ ඒ කියන්නේ අර අගිස්ස පැලෙන්නේ නැති වෙන ට්‍රිම් කරලා ගාන්න තියා ගන්නවා. අනිත් එක මං හැමදාම නානවා. ඒව තමයි මම යූස් කරන්නේ. කොණ්ඩේ වැවෙන්න කියලාම නෙවෙයි මං ඒව තමයි කරන්නේ. ඉතින් අමුතුවෙන් එහෙම දෙයක් කරන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාලා නාද්දි කන්ඩිෂනර් එකක් යූස් කරන්න. කන්ඩිෂනර් එක මේ හිස් කබලේ ගන්න නැතුව මේ කොණ්ඩේට විතරක් කන්ඩිෂනර් කරන්න ඕනේ. මම හොඳට කන්ඩිෂනර් කරලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආයේ වොෂ් කරනවා. ඒක වොෂ් කරද්දි 100%ක්ම හොදන්නේ ගොඩාක් කොණ්ඩේ අර කන්ඩිෂනර් 120ක් විතර තියෙන්න තමයි මං නාලා එන්නේ. ඊට පස්සේ මේ මගේ කොණ්ඩේ අර කැඩෙන එක අර අවුල කඩනකොට කොණ්ඩේ කැඩෙන එක අඩු වෙනවා. ඒ කන්ඩිෂනර් එක චුට්ටක් අපේ තියෙද්දි ආවොත් ඒ කියන්නේ වොෂ් කරද්දි කන්ඩිෂන් චුට්ටක් ඒ කියන්නේ අපේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට අපිට ගැට කඩද්දි කොණ්ඩේ යනවා අඩුයි අපේ. අනික ගැට කඩන්න ලේසි. ඊළඟට මේ දවස්වල ගොඩක් දෙනා අහන ප්‍රශ්නේ තමයි මං ඇක්ටිං ෆීල්ඩ් එකට කොහොමද ජොයින් වුනේ කියලා. ඉතින් මුලින්ම ඒක කියන්න කලින් කියන්න ඕන මං තාම මහා ලොකු ඇක්ට්‍රස් කෙනෙක් නෙවෙයි. ඔයගොල්ලෝ කොහොමද ජොයින් වුනේ කියලා අහන එකට තමයි මම මේ උත්තර දෙන්නේ. එහෙම මිසක් මම මහා ලොකු ඇක්ට්‍රස් කෙනෙක් නෙවෙයි තාම. ඉස්සරහට ඒ ෆීල්ඩ් එකේ මම පොඩි කාලේ ඉඳන් ඒ ෆීල්ඩ් එකට තමයි කැමති. ඒ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක මම කෝස් එකක් කරන ගමන් ඉන්නේ. දැනුත් කරනවා ඒ කෝස් එක. මං ඇක්ටිං ෆීල්ඩ් එකට ජොයින් වුණේ මං කෝස් එකක් කරලා හරි විදිහට ලස්සනට
ඒ කියන්නේ මං ජොයින් වුණා. සමහරු ඉන්නවා අර ඇඳුරුම් මාර්ග වලින් එන අය. එහෙමත් අය ඉන්නවා. මං ජොයින් වුණේ මං කෝස් එකක් කරලා. දැන් කරන ගමන් තාම මේක ආය අහන ප්‍රශ්නේ මේ දවස්වල මං ඩාන්සින් ක්ලාස් යන්නේ කොහෙද කියලා. මං ඩාන්සින් ක්ලාස් යන්නේ අපේ ඔෂාන් සර් ගාවට නුගේගොඩ ක්ලාස් එකට ඔෂාන් සර්ගේ මං තාම ජොයින් වෙලා මාස 2යි ක්ලාස් එකට. ඕගොල්ලෝ ගොඩක් කාලෙක ඉඳන් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා මගේ කලින් වීඩියෝයි දැන් නටන වීඩියෝ අතර වෙනස. ගොඩක් අය ඒක පිළිගන්න කැමති නැහැ. චුට්ටක් හරි මං ඉම්ප්‍රූව් වෙලා කියන එක ගොඩක් අය මට කියනවා. හැබැයි සමහරු ඒක පිළිගන්න කැමති නැහැ. චුට්ට දෙනෙක්. ඉතින් ආයේ ඉතින් ඔහොම තමයි ඔය දේවල් තමයි ඔයගොල්ලෝ ගොඩක්ම අහන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි. ආයේ වීඩියෝ එකකින් හම්බෙමු.